ini dan udah mau iPhone gini वीडियो करना होता है गूगल सपोर्ट करने कैसे आवती kau lah nih Google support kan nih jangan roti buat boleh deh page deh kan kayak YouTube ya kayak Facebook kan kan मगे वीडियो के मंदार ना हाँ वीडियो करना itu pang lunti apa dah मेरिंदा के मुंह न जानने रोटी बास के बाक करे महत्ते bakar ya macam belunti kalau dah kan ini मैं महत्ते मैं कालीन बेकरी कितना बड़े करे बेकरी बड़े कर मारते हैं बड़े तो मैं අපි නම් අල්ලන්නේ පොඩියා හරිද मैंने हलवा पीटी चुट्टा को है मैं पीटी देसी बना के खा ली मैं ඔච්චර පිටි වලින් රොටි හදලා දැන් කන්න පුළුවන් දෙයි ඇයි බැරි පෙන්නන්නේ අපි පෙන්නන්නම් පොඩි රොටි කන විදිය හරි ඔය මොනවද දාන්නේ ලුණු කියන්න නැත්තම් බලන මිනිස්සු දන්නේ නැහැ මොනවද දාන්නේ කියලා අපි දැන් මේක ගණන් කොබ මේ උඩ නගලා ඒක ටික අයින් කරමු මේක ඒක දෙකොත් එහෙම මේ යන්න දෙනවා අපිට කිස්සල් ගිරි කොඩිය ලුණු ඇති වේදම කියන්නේ එහෙම දන්නේ නැහැ ඉතින් රොපොඩ්ඩ ලුණුනේ සී ලුණු කුඩුනේ ඔච්චර ගණන් බීජෝ අර බෝතල ගත්තා මම කරනවා මේකද ඔය බෝතලේ තියෙන වතුර ටික ඔක්කොම දාන්න උණු වතුර තියෙන පොඩ්ඩක් පොලිටික් කලව උණු වතුර තියෙන ඇහුවෝ කියන්නේ ගලේ රොටි වෙනවා පොලිටික් අයින් කරගන්න බැරුණානේ තම්බෝල වලටද තම්බෝල වල නෙමෙයි පැන් රොටි වලට මේ ආවා කරනවද බං සීන් ගෙනාම වලට එනවා මිලින්දේ දැන් එහෙම නෑ හරිද කේක් හදනවා එන කෙලියක් කරනවා මේ ඉතින් කේක් බහද මේ වතුර දාන්න මේ කලම් ගන්න කලින් මේ අඩි හොඳ අඩි යට හට කඩලා ගන්න දිනන පොල් තියනවා අඩියට පොල් ගෙනියන ගාන ගාන නේද මේ තුන් දෙනා තමයි රොටි හදන්නේ ඉතින් යයි නම්මද මට ඉතින් එකක් ඇති කියලා මේ ඉන්නේ බේකරි ගෝලයා බක්කරේද මේ බක්කරේ ගෝලයා තමයි හරි වතුර දාන්නේ බක්කරේ අනන්නේ ගෝලයා ඔන්න තව නමක් වේ තව නමක් කරන්න ඔන්න එහෙනම් තව නමක් කරන්න බක්කරේ එහෙනම් බක්කරේ මුත්‍යාවටන දෙබරවටන දැන් බක්කරේ අද පා නම තියන්නේ දවසක් බං එක දවසක් තියෙන්න දෙන්න එනවා නේද නම් සට ගාලා රොටි වඩන්නේ මොකෙද්ද ඇස්තික් බලනවා මේකත් නෑ රොටි අවුව රොටි නෙමෙයි පාම පිටි තිරකු පිටි මේ වැඩි කොටසක් කන්නේ තිරකු පිටි ඔව් ලෝකේ ප්‍රධාන ආහාර වර්ග දෙකයි සුන්දා බතුයි තිරකු පිටි වැඩිද බතුයි තිරකු පිටි ලුණු වෙන්න නියමාතලේ වතුට දාන්නත් වැඩි ප්‍රමාණයක් කන්නේ මේ තිරකු පිටි ඔව් ඔය බත් කනවා වගේ දාන්නත් හරිය තිරකු පිටි මසු ඒනවනේ මේ බත් කනේ මිනිස්සු මේ ටිකක් වෙනස් වෙනවා පොඩි මහත්තයා ජහර වෙන අන්න තව ටික හොඳට වතුර දාගෙන අනන්න ඕනේ එහෙම ඇනුවොත් ඉතින් පාපම ගන්න ඔබට රොටි නෙමෙයි කන්න වෙන්නේ හැන්දි ඔබට කෑවෝ මේ තාව නෑ මේ මොනවාද මේ මොනවාද තෝස තමයි වෙන්නේ ඈ පොඩි ඒක ලතින් දාලා හොඩ ගාලා ගන්න ගාලා ගන්න පොඩි පාප තමයි ඉතින් ගන්න වෙන්නේ ඊට පස්සේ මේ තාච්චියේ සීනිත් දාලා කලවම් කරමුද අනේ මේ කුණුහර වැඩ ගන්න එපා බාපංගෝ අතට ගන්න අපිට රව කියලා නේ ආපියා කොයික පාරක් තාලා මතකද උඹලා පැලේද මම ගිහිලා පොල් කණන් එන්නම් කියලා උත්තරම පොරොන්දු නැද්ද මේව කරන්න හදන්න පොරොන්දු නම ජන එයා තාර හැන්දක් කියන්නේ කරනවනේ බා හන්දක් කපමු මොකෙන් කපන්නේ තියෙන්නේ නෑ මේ ඔව් ෆොටෝ ටික දැක්කද මම දැක්කා ඒකට තමයි මම කටු මීටර ඩිජිටල් මීටර කියලා බලන්න ගත්තේ හන්ද මොකද ඇයි බං රොටි ක්‍රියාවක් සෝයි මම ෂෙයා කරයකෝ
පෝස්ට් එක එහෙමද ඔව්. මං නෑනේ හල FB එකේ එහෙනම් කවුද දාන්නේ මේ wife විදුර පාත් නේ, ඔබ Facebook එකේ දින්නේ ආ එහෙම ඔව් ඔක්කොම wife එක තමයි handle එක තියෙන්නේ social media පැත්ත තව වත්ත කොන උට දාපන් මෙතනට දාන්නද යකෝ බාස් තමයි කියන්නේ ගෝලයා නෑ බාස්කේ අතටනේ දැනෙන්නේ ගෝලයා අතට ගෝලයා අතට දැනෙන්නේ ඔව් ඒක ඉතින් ඒව අපිට තේරෙන්නේ නැහැ බාස්ටනේ තේරෙන්නේ එයාගෙන් මං අහගත්ත කරේ මේ තව වතුර ටිකක් දැම්මම හොඳයිද කියලා දැන් ඔක ලිපේ දිහා රත් කරු වතුර ගති වාස් එයාට පුළුවන් ද කියලා තමයි බැලුවේ මොකක්ද ඒ ප්‍රතිචාරය නැත්තම් මේ මට වැඩ බාද යන්න බෑනේ බෑනේ මේක යව කරනවා නේ මම මේක යව කරන්න තන්නේ තාලා අන්න බක්මල ඉඳලා බලන්න පොතල කරේ බලන්න අවසානට මේ වගේ ලොකු ගුලියක් අනා ගන්න ඔව් ගුලියම වඩලා මේ පැලක රාත්‍රී පැලක මේ ඔය කොකොනට් ඔයිල් පොඩ්ඩක් ඇප්ලයි කරගන්න ඕන නැත්නම් අප හැමතැනම ගෑවෙනවා ඉතරේ වගේ නේද රවුමට හදන්න ඕන මට දෙන්න දේ උට ආන්නේ දාන්නේ ගොනාව මං යන උනේ බා අඹ තා හොටි පුච්චන්නේ ඈ උඹ තා පුච්චන්නේ ඔව් ඔව් ඔඩි එක ආව පුච්චලා කවවන්න තා උට තාරනේ බා මම පුච්චන්නම් උඹ වඩලා දියන් රොටි ටික ආ මම බාස්නේ දැන් ඇද රොටි ටික වඩපන් බක්කරේ බාස්කේ දැන් වැඩි කරා මෙතන පස්සේ බක්කරේ දැන් රොටි වඩන්න ඕනි ළඟට බාස්නේ දැන් මම පුච්චන්න මොකේ පුච්චන්නේ තාච්චිමයි ඔව් තාච්චි වල ගල්පොතක් තියෙනවා නියමයි ගල්පොතක් තියෙනවා ලිපෝඩින් මහ ගලක් තියාගමුද බං මහ ගල් ගෙඩියක් රත් වෙන වෙලාසෙන ආවිලා තියන්න තිබි ගල්පොතක් නියම උඩ කාකි තවන්නේ එහෙනම් මහ ගල් ගෙඩියක් ගෙනලා තියෙන මචං ගල වටේට රොටි දාන්න බං වැටෙන්න ඈ හරි පොඩි දාන්න කරන්නේ ඈ පොඩි දාන්න වෙන්නේ එහෙනම් මහ ගල් ගෙඩියක් ගෙනලා තියාගෙන ඒක වටේට වැටෙන්න දාන්න බං රොටිය මේන්ද බක්කලට දැන්ගෝ අහනද බක්කලට දැන්ගෝ බක්කලයන් බිහල ඇත්තෙන්න කොලේ බක්කස් ද තාර එයා රිසින් රොටි කරන දෙකයි නොකා අරන් ගියත් එකයි කිලෝ එකෙන් හදන්න පුළුවන් තරම තමයි නෑ නෑ මඩුණු ගමන් ගියා ගිල්ලක් ගන්න වර්ධන රොටි බිස්නස් එක කියලා මුන් එකතු වෙලා ගලා ඉතගෙදි දීලානේ දුවේ වුන් දාගත්තා මිලින්ද පොඩි උඩ දානේ සාමාන්‍ය මේ පොඩි මදි ඇති ඇති ඈ අර පිඟාන පොඩ ගන්න කොහොමද පොඩි කරලා පොඩි ගන්න අර පිඟාන ගන්න ඕන ආ බක්කර්ස් ගන්න බක්කර්ස් තාම දෙන්න දාන්න ටික දාපන් මටත් තොන පොල් දෙන්න තියන්න ඇයි ගෙදර ගෙනියන්නද ගෙදර ගෙනියන්නද චුට්ටක් ඕන මිලින්ද ලුණු සීරගෙන මේව කරන්න ඕන ඔහොම නෙවෙයි මෙහෙම අතින් අල්ල වෙලා මෙහෙම කක් කාලා කඩලා ගන්නවා අර මෙහෙම අතරෙන් ගුලිය එහෙම කඩන්න ඉතින් පොතේ වලින් පොලුත් දාලා තියෙන්නේ මෙහෙම කඩලා ගන්න කියන්නේ මෙහෙම අන්නේ මෙහෙමද අන්නේ තාරකේ දන්නවා ඔයාලට උගන්නලා නේ තියෙනවා ගුලිය නම් වටේ වගේ තාරා ඉතින් ෆෝන් එක කරන් පොඩි අර දින මොනයි දෙමු වැඩි මුන්ද රොටි කාරව ජමුන් දෙන්න අයි බං මිලින්ද යා මේ ගලවට හඳ රොටිය දාන්න බං කොහේ ගලවඩ බං ඒ උන්ගේ ගෙදර ගලවල එහෙමලු මෙත් එක කියලා කනවා කියන්නේ පැලේ මල පැලා බං එතන තියෙන්නේ පැලේ නෑ කාලේ හදාගෙන කනවා පොඩි යම ගැන පිටුකුල ලොකු වෙලියද ඔව් ඈ නෑ ඒව බක්කරකින් ආපා
දෙක 4 6 8ක් හදපන් ගෑ මස්සුවෙන් හදන්නලු ගුලි 10ක් විතර හදපන් 10ක් විතර දෙන්න 10ක් බැරි වේදා පුළුවන් ගෑ මස්සුවෙන් දාන්න 11ක් ගහන්න පුළුවන්. මම 350ට ගහන්නේ ගුලි මේක සවන්් ඩවන්ලෝඩ් කළ එක දාන වීඩියෝ පුරාන් මොන සවුන්ඩ් එකද මුවන් පැල සවන්් ඩවන්ලෝඩ් කළ එක දානක්කො ඒ සුපරි සවන් ඔයට පේස්බුක් විඩියෝ දාන ප්ලා එක එහෙමද මුවන් පැලස් සවන්් තියෙන සුපි කවුත් දන්න ද අයිලන් පේෂන් එක මේ කතාව එහෙමද ඒක සවන්් සුපිරිය වීඩියෝ නෑ ගුවන්න තියන්නේ ඒ සවන්් එක ඩවන්ලෝඩ් කරගන්නකො දාන්න පුළ බේ තියෙනවද ඒක YouTube එක මේ YouTube ස්ටඩියෝ එක ඇති හරි YouTube ස්ටුඩියෝ එකක් තියෙනවා YouTube එක ලිංක් එකෙන් ගිහිල්ලා ඒ ක්‍රෝම් බ්‍රවුස එක ගිහිල්ලා බලමු නෑ මුවන් පැලස්ස මේ ඕඩියෝ කියලා බලන්නකො මුවන් පැලස්සනේ ඔව් මියුසික් ඕඩියෝ කියලා බලන්න හරි මෝ ඉන්නේ මියුසික් ඕඩියෝ කියලා බලන්න හරි මුවන් පැලස් ඇත්තටම තියෙනවා සූර්යාවේ නැතුව ඔව් ඔව් මේ කලියන්නේ හෙටනේ නෑ රම්මේ දැන්නේ තිස්ස මහරාමේ මුවන් පැලස් තියෙන පොලිසි විඩියෝස් මුවන් පැලස්ස රේඩියෝ ඩ්‍රාමා එතකොට මියුසික් ඕඩියෝ කියලා බලන්නකො මුවන් පැලස්ස සිංහල ෆුල් මූවි නෑ නෑ එහෙමත් තියෙනවා ඔව් තියෙනවා කතාවක් එක තාරා මොකද ඕඩියෝ දාන්න ඕන ඔව් මියුසික් ඕඩියෝ ට්‍රැක් කියලා තාරා කීයක් තියෙනවා 3යි 6යි 9ක් තියෙනවනේ 11ක් දාන්න දැන් තීම් සෝංග් එකද බක්කර වැඩකුත් නෑ බක්කර දන්නෙත් නෑ දාන්න පුළුවන් ගන්න පිටික කමාරෙන් 10යි තීම් සෝංග් එකද ඒකේ ඔව් බලන්නකො දැන් 11යි 12ක් පුළුවන් 80ෙන් බක්කරේ නිකන් ඉන්න 80ෙන් 12යි නේ කිලෝ එකටද දැන් උඹ කොයි 9ක් කියලා නේ කිව්වේ නෑ නෑ 11ක් කියලා කිව්වා 12ක් පොඩ්ඩල් බක්කරට ගහන්න ඕන 960යි 12යි භාගය සෙට් ඉතින් මාර්ග විනාඩියකින් මේ ආකාරයට බෝල සාදා ගන්න ඕනේ ඔය ඉතින් බෝල බෝල කරන්න මේ දෙයක් මම කරගන්න කමන්නේ ඔව් බිම දාලා පාගන ටී-ෂර්ට් එක තමයි දැන් ගන්න කොහොමද මේක ඒකද නෑ ඒක නැත්නම් අර වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරා මේකට කැප් කට් එකට දැම්ම වීඩියෝ එක අයින් කරා ඔඩියෝ එක ස්ටාර්ට් කරලා ගත්තා ඔය නැත්තම් මොකෙන්ද මේ එඩිට් කරන්නේ කැප් කට් එකේ කට් එක ලේසිනේ කැප් කට් එකේ වැඩ දාන්න පුළුවන් සුපිරියර් හැබැයි අර සල්ලි වල ගන්න කැලි නම් දා ගන්න පස්සේ දැම්මොත් එනවා අම්බ වහක් ඔක්කොම අයින් කරන්න ඒ කියන්නේ හරි අමාරුයි සල්ලි වල කැලි ඒකෙන් අර සල්ලි වල ගන්න ඒවත් තියෙනවනේ අපිට හොයාගන්න බෑනේ ෆෝනක් ඒවා හොයාගන්න බෑ කියන්නේ නැත්තම් ගන්න බෑ වීඩියෝ කායරියට ඒ කියන්නේ සල්ලි කියලා ගත්ත ඒවා ඩොගියවත් ජාත්‍යන්තරයට යමු මේ මූව ජාත්‍යන්තරයට යවනවා දාගියත් මේ ජාගන්ට ගන්න ලිප වල හදලා පුරුදුත් නෑ ඔයා මෙතන ලිපට ඕනේ ආ යන්න බක්කරේ අතන යනකො බක්කරේ යනකො මෙතන කන දාගෙන මේ දාලා බක්කරේ ලිපෙන් වැඩක් නෑනේ තාලා බක්කරේ කඩන නඳු කරවන්නේ කංගඩිය බලනවා මේ මෙතන මේව කරලා බලලා මේ ලිපරත් වල පොටි දිබෑත මං ගාව ඇති වීඩියෝ ටිකක් ඉන්නවා මං අලි ඉන්න වීඩියෝ ටිකක් එහෙම එවන්න මොනවාද අලි ඉන්න වීඩියෝ ටිකක් ඇති මේ ඔය මේ කොත් ගිරිතලේද කොද වීඩියෝ ටිකක් ඇති මං ගාව ඇති මම දාන්න WhatsApp එකට දෙන්න කරන්න මේවා දෙකන්නේ බං ඔව් මන් දැන් අර ෆෝන් එක ගෙනලා ඒ ෆෝන් එක ගෙනලම තමයි පටන් Apple ගේන් එකේ තේරුම මේ මොකක්ද නේ කේස් තියෙන්නේ Google සපෝට් කරන්නේ නැහැ අපිට ගොඩක් දේවල් ගන්න බෑ බං ගන්න බෑ කියන්නේ අපිට මොනවා හරි ගන්න ඕනොත් එහෙම ගන්න බෑ ගන්න ඕන මොනවද වෙන්නේ ඉතින් ඔය අනම්මන මියුසික් ට්‍රැක් එක එක ඒවා ඩවුන්ලෝඩ් කරගන්න ඒව කරන්න බෑනේ
මේ පොන්නේ තියෙන. එවුල වෙන එකක් ගන්න ඕන. මේ පොන්නේ තියෙන. ඔය දෙකෙන් වැඩ කරන්න. අවුලක් නැහැ ඒක. අරක පොඩි කැමරාවක් ගත්තා වගේ තමයි ඉතින්. ආව්. ඈ? ඔව්. මම 15ක් ගෙන් ටාගට් කරන්නේ. සකන්නේ. මම ආයි channel එකක් ගහුවා. මම ඒකට මට YouTube channel එකකුත් හදලා දෙනවා. අරන්න මට එළියක් තාර එළියට දැන් උන්ට බා. මම සඳර මං ගේන්න හිතාන ඉන්නේ. ඔව්නේ බා. ඔය වදී. අම්මෝ. කමන්න. මේ පැත්තේ බල අවුලක් නැහැ මම කරුණ මම ටක් ගාලා යන්න. අවුලක් නැහැ හොඳ ඔව් තුවාල වුණත් ඔතනම හොඳ වෙනවා. මගේ ඔළුඩිය අයියේ. තාර කියන ඔළුඩිය බං. අපි දැනගත්ත දැන් වෙදිච්ච වෙලාව. අපි දන්නා ඒ ඔලු ලොකුයි කියලා. ඈ? ඔව්. නෑ මගේ ඔළුව කල්ලා නෑ ඒක කාඩ බං. එහෙමද? මගේ නම් පැල්ලගේ. අද මම ඔහොම ඉන්න. මෙන්න ඔහොම ඉන්න. යනකොට ගන්නේ වගේ එනවා හරිද? මම මචං මෙන්ද දාන ශනික මචං බයික් එක පිකප් කරලා ලං කරා. හරිද? මම කොහමද? කියන මොනවද? ඒක මම නවත්තලා තිබුණා. විනාඩි 17ක් තියෙන වීඩියෝ එක. තාර රොටි දුනි කරලා බලපන්කෝ. තාර මම බක්කරේ වගේ එකට ගහලා යවන්න තාර මේකට. එම කොච්චර රවුමට ලස්සනට රොටි ඇවිල්ලාද කියලා මිලින්ද මේකේ පාටියත් අපි වීඩියෝ දෙකක් තුනේ මං ගාව. මම දැම්ම ඒක. මම දැක්ක එක වීඩියෝ දෙකක්ද කොහෙද දාන්න. දෙකට වැඩි දෙකක් හරි තුනක් හරි දාගත්තා. බෑන්ඩ් එක කපන්න. නෑ නෑ කැලවල් යන්න ඕනේ ඇයි? කොහෙන් කපන්න? මෙතන වෙටින් ඉන්නේ. මොනවා කපන්නද මොකක් කපන්න? බලන්න. ලිපේ දින් බලන්න දෙන්න. අඩගන්න. අලගෙන තුච්චි. පා. ඒකේ ලස්සනට වඩපන්කෝ. ආවට වඩා ආයෙ මොනවා අලගෙන පියානේ. හරියට ඔහු ඊට වඩා ආයෙ ලස්සනක් ගන්න බෑ ඕකේ ගන්න බෑ. මම අරන් පෙන්නුව මොකද කියන්නේ? මහන්සි වෙන්නේ මොකද්ද? මම අරන් පෙන්නුව මොකද කියන්නේ කියන්නකෝ. ඈ? අපරාධයක් කොහමද ඒ කෝට්ට සුදු කරන එක වීඩියෝ කරගෙන බැරිුණා. සුද්ධ කරන්න ආයෙ වල. කමන්නේ. ඒක හදන්න ඕන ආයෙ පොඩියා. මම මේ හදිස්සියට හින්දා. මෙලින්ද මේ සඳා බලපන් මෙලින්දගේ රොටි. ඈ? දැන් මේ අඟුරු තමයි වැටෙන්න ඕන පොඩියා. ලිපේ. තාර රත් වෙනනේ. දරාදින අවුරු දාම රොටි. හරි හරි පොඩ්ඩක් ඉන්න. මෙහෙම පුච්චලා වැඩක් නැහැ රොටි. ඒක දාර මොකද කරන්න ඕනේ? පොඩක් අඩ ගන්න. ඉන්ද්‍ර පොඩ්ඩක් අදින්න. මෙයා සැරගින්දරේ රොටි පුච්චලා කන්න බෑ පොඩි මහත්තයා. මේ නිවෙන්නේ නැහැ නේ බා. හරිය නිවෙන්න ඕනේ. එළියට නේ අදින්නකෝ. ඉන්ද්‍රටි අඩු වෙන්නේ. බක්කරේ. නම ඉස්සලාරනේ. ඈ? ඉස්සලාරනේ. තකින් යන්න ඕන. හරිද? කවුද හැදුවේ කියලා ඇහුවොත් කවුද තාරකා කිව්වේ ඒවා. කවුද හැදුවේ කියලා මම
ටිකක් හොඳයි. ටික අනිත් පැත්තට ගන්න පුළුවන්. ගන්න පුළුවන් ලස්සනට මොකද. අනිත් පැත්ත පුළුවන්. එදා ඉතින් මං කොහෙ කන්නද මම පත් වෙනවා. මේ ළඟදී ගිනි වල ඇවිද්දා. මේ පොඩි අරන් එනවා ඉන්න මම ඒක ෆෝන් එක. බයපා. වහම කරලා දාන ඒ බෑ බා. අන්න අවිල්ල. හොඳා. අලියවිල්ල. හ්ම් අලියවිල්ල අන්න හරි ඇවිල්ලා තියෙනවා. මෙහෙම බලලා සද්දයක්වත් නැහැ. ඩග්ලස් අලියවිල්ල. පොඩියා මේ ළඟ නේද? මගේ ඩිෆෙන්ස් එකේ උඹලා බය වෙන්න එපා. මම දුවන්න කිව්වොත් දුවපල්ලා. දුවන්නේ මන්න අර පළු ගාව දාගෙන කොහමද නගින උඩට. තාරා ගිල්ලට ඇදගනි. බක්කේ දාගෙන නේද? ලෝරියාගේ එන්නේ හිත තියෙන්නද නේ? තාරා පෝස්ට් එකකට මොන යන්නේ ලයින් නදනවා නේද? ලස්සන තුන කවන්නේ. තාරා තා පෝස්ට් එක කිලෝයක් විතර මේ ලීටර් එකක් ගේන්නේ වගේ. ඇයි නිකන් වල දාලා උල්ලන්නේ හරියට. දැක්කද? අයින් කරේමා තියලා. මොකද්ද? මොකක් හරි. සතෙද්ද? ආයේ වරන් කේස් යන්නේ. තාරා මොකද්ද බං? පොඩියා. ඈ? මේක අතන උඩ කණිකෝ. ඔය තමයි නුඩ්ල්ස් හදන්නේ. ඇයි මං එදා රෑ වෙලා මං එන්න හැදලා ආයේ ආවේ නැත්තේ? තාරක මහතා බලපන් අද මේ පාටි ආතල කියන්නේ මම ආවෙන්න. එංගියත් එතනට මේ ඒක වැඩන්නේ. වඩේටද? වැඩක් නැහැනේ. අඩියක් විතර ගණකමයි බා. නෑ. ඇයි දැන් තංගල් 6ක් විතර තියෙන ගණකම. ඔව් හැබැයි නේ. හොඳ බොරහත් ගඩවා. අතන එහෙවත් එයාම දන්නේ නැහැනේ. එලා දැන් මිලින්ද කෑට පැලකට දාලා මේ තාරා අවදා කබල තියෙනවා බපේ. උඹලා කබලක් තිබ්බනේ. ඔව්. මම උඹට බයික් එකේ ගල් පතුරක් අරන් ආවිල්ලා හොඳට ගයින්ඩ්‍රින් ගාලා එහෙම හදන්න. එහෙම කියන්නේ. හැබැයි මෙහෙමයි ඉතින්. හතර පාර පුච්චන්න පුළුවන් තාරා. ගාන හොයාගත්තා ගල් පොතේ තෑවද. ගල් පතුරක් සුද්දොන්ට ඇඳ අර කඩේ ගාවිදි බං උඹලා කඩේ කතාවක් ආවන්නව. ආරා දන්නේ නැහැ අද වටේ ඊට පස්සේ ඇහුවේ තාරා. නේද? තුනේ යන්නේ බා. ඌ තමයි මම තාර පන්න ගන්න පැත්තේ. ඔව්. ඒක වල දාලා. ඊයේ මේ අද වල ඊයේ හරි අද හරි වල දාපු එකක් තියෙනවා. ඔව්. ඊට පස්සේ මේ අර අද මේ වැක්කිරලා බං. මේක පොඩියට මල පන්න වෙනවා. හරි හරි. ඕක ඉතින් මේ මොකෝ අතන නැතුවද කන්න? කන්න ඔයා කන්න. කකුලද හොඳා? ආයෙ කපනවා වගේ බං. ආයෙ කපනවා කකුල. සිරාවටම. කො? මල් නේද? මලේ මල් නේද? බැගියා. හොටි ගලක් ආ. යගිරිකා සුපිරි සුපිරි සුපර්. ඒ ඕක දි මන ගිහිල්ලා නින්නේ. පන්න කියන්නේ. යන කොයි.
ඒ සයිස් එකේ ඉන්න. මාළේ බැංකුවට ටික කරන් වටුවන දැක පාර. වැඩි තද ගන්න බෑ පිඟාන යන පොක් ගාලා හොඳේ. එහෙනම් මිලින්ද? අනන්දන්න එපා. හරි හරි ඔය hina වෙන තු ඔය හදන full serious mood එක හදන හරි නිකන් අය ලොකු ප්‍රසිද්ධ රටක් තියෙන රොටි කඩේක මේ නමක් තියෙන ප්‍රසිද්ධ රොටි කඩේක මේ අයිතිකාරය වගේ හදන්න ඕන හරිද පොඩි බෝල් ඈ මේ රොටි එහෙමනම් ගන්න එපා ඈ. තාරා. හෙට උදේ වෙනකොට ගම දන්න රොටියන් කාලා. ඇයි කඩේ ඇයි හෙට දෙනව නැත්තම් කොහොමද දන්නේ? ඈ නැත්තම් කොහොමද? කොහොම හරි දන්න දාලා කිව්වා හෙට ඒ නේද දන්න දාලා. දැන් මම කිව්වා මම එයාගේ ඉතින් බක්ම හිටිය අද වෙන්නේම නෑ. ඒත් මැද බං. මැද හෙන සයිස් බං. අපිට 256 කොහෙද එන්නේ? 128 ඒවත් වෙනවා පුළුවන් එක අරම කිසි උදේට වීඩියෝ එකක් දානවා මේ ආසරණ මහත්තයාට උදව් කරන්න අයිස්ක්‍රීම් බෙදන්න ඕන. අනිවාර්යයෙන් ආ පොඩි වුණා නෙන්න අයිස්ක්‍රීම් බෙදන්න ඇයි ඒ? ඔයා මන් දන්නවනේ ඔයා කොඩිය. එහෙනම් සඳා. මම නම් දාලා මට අමාරුයි. තැටිය රත් වෙන ලාවේ හොඳ රොටි පුච්ච ගන්න මන් දන්නවා මචං. ඕපනින් කරන කෑල්ල. මොනවද තියෙන්නේ පේනවද මීවද තියෙනවා මේ ප්‍රෙස් බඩු ප්‍රෙස් මීවද මීවදයි රොටි කන්න හදන්නේ රොටි කන්න හදන්නේ කොහොමද යන පඩියා. පරි ගන්න නැද්ද? කාලා වෙන්න කාලා වෙන්නන්න කියන. දාගත්තා යා. රයිට් පිට තමයි සුපිරි. ආවන්න. වෙන්නේ. ලංකල අල්ලපන් හොඳට පේන්න. උඹලා තුන් දෙනාම පේනවා. පිට ගහය ඔය හැන්ද නැද්ද? මරණය පොඩි. අනිවාර්යෙන් ගන්න අපිට කරන අපරාධ වලට. අපිට කරන අපරාධ වලට. මම අපේ තාත්තා එහෙම ජාත්‍යන්තර දාලා තියෙනවා මේ පාර වැඩි වීඩියෝ කරගන්න ඕනේ නැහැ මේ මම දෙන්න. ලගි දෙන්නත් වැඩ කරන්නේ එක වැඩ කරනවා මම පොඩ නවත්තලා තාත්තා වීඩියෝ කල් වෙලා ලගිය රොටි කෑල් තුනක් දැම්මා. ලුණු මදි සඳහා. අයි බක්කර ඇති කිව්වේ හොඳයි බරුව. කොපිලේ දැන් පොඩියා රොටිත් පුච්චන්න දෙන්න ඕන. නැත්තම් හරියන්නේ නැහැ. ඊට ගෙදර ගිහලා මාව පේනවනේ අවු රොටි පුච්චන් කන්න නැතේ. දෙන්න හවුලේ. මොනවාද මේ බං? හරියන්නේ නැහැ දුම කේසේ දාලා තියෙන්නේ. එහෙමද? දුම. ඒව ඕව හරියනවා ඕකේ මේක පොඩි ටිකක් බොඳ වෙලා වගේ පේන්නේ අපිට දැන්. ඒ බොන්දේලා කරන වීඩියෝ කරනට හරියනවා ඔක නම් පල්ල එපා ආරම් බලයන් කිය.
පොල්තේ කුප්පිය තියලා මම. නැත්තම් පොල්තේ කුප්පියක් තියෙන එක ඔයා දෙන්නත් එක්ක ඉන්න. තුන්දෙනෙක් වැඩි නැද්ද? පොඩියා තුන්දෙනෙක් වැඩි නැද්ද? පොඩියා තමයි බිලි වෙලා ඉන්නේ අද. අපි කලින් ඇවිල්ලා පෝස්ට් එක කාලා බිලි වෙලා ඉවර වෙලා ඉන්නේ.